ඉතින් මේ මගහැරුණට අපි ආයෙමත් හිතුවා මතක අසපුවෙන් ඔයාලව මුණ ගැහෙන්න ඕනි කියලා. ඉතින් තිබ්බ ආදරේ හැමම තියාගෙන තවත් ආදරේ අලුතෙන් එකතු කරගෙන මතක අසපුවෙන් ඔන්න අපි ආවා ඔයාලව මුණ ගැහෙන්න. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මතක අසපුවට. ඒ පිළිගන්න ගමන්ම කියන්න ඕනි අද කතා කරන්න යන්නේ රිදුම් ගැන. ඉතින් රිදුම් ගැන මම මේ hina වෙලා කතා කරාට රිදුම් කියන්නේ හදවතට බර දේවල් නේද? ජීවිතේ කවදා හරි දවසක වැඩිපුර රිදුම් දෙන රිදුම සංගවන්න කිව්වොත් මොන වගේ රිදුමක්ද සංගවන්න හදන්නේ? ඒත් අය රිදුම සංගවන්නේ ඔයාට රිද්දපු අයට පෙනිපෙනීම ඔයාට රිදුන තමයි. හැබැයි ඒ රිදුම ඔහගේ ආත්මය සුවපත් කළේ කියලා පෙන්වන්න බැරිය ඔයාට. ඔහ මෙහෙම හිතන්න එපා. මේක පරිගැනීමක්වත් රිදවීමක්වත් එයාට කරන නරක විදිය නපුරුකමක්වත් නම් නෙවෙයි. ඒ වගේ තරහා ගන්න බැරි වේදනාවල් වලට ඔයාගේ ජීවිතය සමතුලනය කරගන්න කියා දුන්න ඒ මිනිස්සු ආයේ කවදාවත් මුණ නොගැහුණාට ඒ වගේ පාඩම් ජීවිතයට කියා දුන්න අය අයට ස්තුති කරන්න ඕනේ. සතුට දෙන අයට වඩා දුක දෙන මිනිස්සු අද ජීවිතේ අර්ථය පහදලා දෙන්නේ දුක ඇතුලේ තියෙන හරය පසක් කරගන්න ඔයාට උදව් කරන ගමන්. ඉතින් ඒ කාරණාව ඔයාගේ ජීවිතේට පරිස්සමෙන් ස්පර්ශ කරගන්න. ඒත් එක්කම කියන්න ඕනි දුක වුණත් සතුට වුණත් එතනින් එහාට ඔයාට මේ ලෝකයේ දිහා මධ්‍යස්ථව බලාගෙන ලෝකයාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවි. ලෝකයට ලස්සන හැඟීම් දෙන්න පුළුවන් නම් සුන්දර හැඟීම් දෙන්න පුළුවන් නම් ඔයා හරි ආදරණීය හරිම සුන්දර මනුස්සයෙක් නේද? ඉතින් ඒ වගේ පන ගැහෙන හුස්ම වැටෙන මනුස්සයෙක් විදිහට හුස්ම ගන්න ලැබීම ඔයා කරපු කොයිතරම් වාසනාවක්ද? ඒ වගේම උදේ ඉඳලා රෑ වෙනකන් මැසිවිලි නගන කෙනෙක්ට වඩා හැමදේම දිහා මධ්‍යස්ථව දකිද්දී ජීවිතය ඔයාට පහසු වේවි. ඔයාට නැති වෙන්න දෙයක් නැති වේවි. ඉතින් මේ හන්දම ජීවිතේ සැනසීම කියන එක ඔයාගේ ළඟ රැඳේවි. මොකද අද මොන දේ තිබ්බත් ගොඩක් වෙලාවට නැතිම දේ මේ සැනසීමනේ. ඉතින් සැනසීම තියෙනවා නම් ආයමත් මොනවද නේද? ඉතින් මේ සැනසීම ලං කරගන්න ජීවිතේ මැසිවිලි නගන්න නැතුව අපි ඉදිරියට යමු. අද අපිට ඇත්තටම හැමදේම සමහර වෙලාවට තිබිලත් ඒ නැති දේ හොයාගෙන අපි යමු. රිදුම් වලින් දැනෙන දේවල් මෙහෙම කතා කරද්දී මට වෙලාවකට මතක් වෙනවා වේරලියද්ද මහත්මයා ගායනා කරන දුකම මොනතරම් සතුටක්ද කියන ගීතය. ඉතින් රිදුම් වලින් දැනෙන දුක් ගංගාවල් අනිවාර්යෙන් හම්බ වෙනවාම තමයි. හැබැයි ඔයාවේ ගංගාවල් වලට ගහගෙන යන්න දුන්නොත් එහෙම ඉඩ දීලා ජීවිතයම පිටාර ගලන්න නාය යන්න ඉඩ දුන්නොත් ඔබ පරාදයි නේද? ඒ පරාජිතත්වයට හේතුව ඔයාමයි. ඒක වෙන කාගේවත් නම් වරදක් නෙවෙයි. ඉතින් මේක කර්මයක් නෙවෙයි. ඔයාම තමයි ඔයාගේ ජීවිතයට වග කියන්න ඕනේ. ඒ නිසා උත්සාහ කරමු. ආදරණීය සුන්දර මනුස්සයෙක් විදිහට ලෝකය දකිමු. ලෝකයට දේවල් දෙමු. අයත් දවසක ලස්සන සිතුවිල්ලකින් ආව හමු වෙන බලාපොරොත්තු වෙන. මතක අසපුවෙන් මම අදට සමුගන්නවා. ඉතින් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරණීය ඔයාලට ගොඩාක් ආදරෙයි.